ලෝක්තුමාන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. තවදුරටත් උන්වහන්සේ මෙසේ වදාළසේක. පරම්පරාවෙහි මිනිසුන් කුමකට සමාන කරම්ද? කුමන දෙයකට මොවුහු සමානද? ඔවුහු වනාහි වෙළඳ පොලේ හිඳ ඔවුනොවුන්ට හඬගා අපි ඔවුනට නලා පිඹෙමු. ඔබ නැටුවේ නැත. අපි ඔබට විලාප කීමු. ඔබ හැඬුවේ නැත යයි කියන දරුවන් හා සමාන වෙති. ස්නාවක යොහාන් නිරාහාරවද මිදියුසින් තොරවද සිටි කෙනෙකි. එබැවින් ඔහු දුෂ්ටාත්ම වේශ වූවකැයි ඔබ කියන්නහුය. මනුෂ්‍ය පුත්‍රයාණෝ කමින් බොමින් ආසේක. බලන්න, ඔහු කෑදරයෙකි, බේබද්දෙකි, අයකැමියන්ගෙන් පෞකාරයන්ගෙන් යහළුවෙකි. ඔබ කියන්නහුය. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරදි බව එය පිළිගන්න සියලු දරුවන් මගින් දිස්වන්නේය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.